ඔගොල්ලෝ කැමතිද ඔයගොල්ලන්ගේ hair එක ලස්සන නිරෝගීම hair එකක් කරගන්න. ඉතින් ඒකට treatments නම් කළා විතරක් මදි. එහෙනම් ඒකට අපි ගන්න කෑම ගැන, කෑම වල තියෙන විටමින්ස් වර්ග ගැන විශේෂයෙන්ම අවධානයක් දක්වන්න ඕනේ. ඉතින් අපි බලමු මොන වගේ විටමින්ස්ද අපේ hair එකට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ කියලා. ප්‍රෝටීන් කියන්නේ අපේ hair එක වර්ධනයට අත්‍යවශ්‍යයි. කැල්සියම් සහ විටමින් D සහ විටමින් A, C, E වගේ දේවල් අපි ගන්න ආහාරයේ තියෙනවද කියලා බලන්න ඕනේ. අපි ගන්න ආහාරවල khනිජ ලවණ අයන්ස් වගේ දේවල් අඩංගු වෙන්න ඕනේ. මොකද මේ දේවල් අපේ කොණ්ඩෙට හරිම වැදගත්. ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියන එක ගොඩක් අපේ කොණ්ඩෙට විතරක් නෙමෙයි ස්කින් එකටත් හරිම වැදගත් දෙයක්. අනිත් දේ අනිවාර්යම දේ තමයි වතුර. ජලය කියන්නේ අපේ hair එක ඒ වගේම ස්කින් එකේ වර්ධනයට අනිවාර්යම දෙයක්. ඉතින් ඕගොල්ලන්ටත් මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න පුළුවන් නම් අපිට ලස්සන නිරෝගීමත් කෙස් කලබක් හැමදාටම තියාගන්න පුළුවන්. ඕගොල්ලන්ට ට්‍රීට්මන්ට්ස් විතරක්ම නෙමෙයි channel එකට આવුත් මේ වගේ වටිනා උපදෙස් ගොඩාක් ලබා ගන්න පුළුවන්. ලස්සන වෙන්න හැමෝම යන තැන Chandray